අද මම අලුත් වීඩියෝ එකක් ගෙනත් තින්නේ අන්තර්ජාලය හරහා කොහොමද මුදල් හොයන කොහොමද කියන එක පොඩි වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මම මීටින් කතා කරන්නේ මේ ෆ්‍රීලාන්ස් කියන සම්බන්ධව. එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් ගොඩක් අය දන්නවා. මම හඳුන්වලා දෙන්න මෙතන ෆ්‍රීලාන්ස් කියන්නේ මොකක්ද කියලා. මෙතන ෆ්‍රීලාන්ස් බලා ගන්න පුළුවන් අපිට මේ සාමාන්‍යයෙන් කිසිම ආයෝජනයක් නැත්නම් අපිට කිසිම අමතර ඉන්වෙස්ට්මන්ට් එකක් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකකින් තොරව අපිට අන්තර්ජාලය භාවිත කරලා ගුණ ඊටාසේ මුදල් earn කරන්න පුළුවන්. මුදල් උපයන්න පුළුවන් හොඳ වෙබ්සයිට්ස් කීපයක් පිළිබඳව මේකදී අපිට තමන්ගේ තියෙන ස්කිල් එක අනුව එහෙම නැත්නම් අපි තියෙන මේ දක්ෂතාවයට මේක අරන් earn කිරීමේ හැකියාව දෙනවා. මෙතන පළවෙනි වෙබ්සයිට් එක තමයි guru.com කියලා කියන්නේ. බලමු මේක අර කොහොමද වැඩ කරන්නේ කියලා. මේ guru.com කියන මේ ෆ්‍රීලාන්සර් වෙබ්සයිට් එක භාවිත කරලා. මුලින්ම guru.com කියලා මේ වෙබ්සයිට් එක වල PVC ඕනේ උඩින්ම තියෙන වෙබ්සයිට් එක. අත් මේක ඉස්සෙල්ලා වගේ තමන්ට මොන හරි graphic design programming සම්බන්ධ ස්කිල් එක තියෙනවා නම් ඒවා මේ කරා වැඩ ගන්න පුළුවන්. ඒකම තමන්ගේ මොන හරි web design සම්බන්ධයෙන් නැත්නම් writing and translation design and art photo video editing වගේ මේ sales and marketing search engine optimization වගේ දේවල් වලට තිබුණද ස්කිල් එක තියෙනවා නම් අපිට මේක කරා වැඩ ගන්න පුළුවන්. මෙන්න මේ categories බලා ගන්න පුළුවන්. මෙන්න මේ categories හරහා අපිට earn කරන්න පුළුවන්. පළවෙනි එක category තමයි මෙන්න මේ programming and develop කියන category එක. ඒකේ කොච්චර freelancers ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ලක්ෂ 3කට වැඩි අධික ප්‍රමාණයක් freelancers මේකේ programming development එකේ ඉන්නවා. ඒ වගේම මෙතන targeting and translation එකේදී මේ ලක්ෂ 2කට ආසන්න freelance ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම design and art සම්බන්ධව මේ ලක්ෂ 9000ක් freelancers ලා ඉන්නවා. ඒ වගේම මෙතන administrative secretarial කියන එකේ අනුහත සෝයිද sales and marketing මේ වගේ මේ මෙතන වලට මේ CEO all skill කියන එක දාන්න පුළුවන් මෙතනදී. මේ CEO all skill කියන එක දාලා අපිට බලා ගන්න පුළුවන්. සම්පූර්ණම තියෙන ඔක්කොම තියෙන skills ප්‍රමාණය මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කොච්චර employees ප්‍රමාණයක් මේක ඉන්නවද, ඒ වගේම මෙයාලගේ කොච්චර මුදලක් මෙයාලා invest විදිහට ගෙවලා තියනවද කියලා, ඒ වගේම freelancers කොච්චර ගෙවලා තියනවද, ඒ වගේම custom satisfaction කියන මිනිස්සු මේකට සෑහීමට පත් වෙන රේට් එක 99ක රේට් එකක් තියෙන ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් තමයි මේ guru.com කියලා කියන්නේ. මේ විදිහට ඔයාලට මේ කරා pay out එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් PayPal ඒ වගේම අපිට Payoneer වගේ දේවල් හරහා අපිට ඔයාලට මේක විදිහට earn කරන මුදල් අපිට account එකට ගන්න පුළුවන්. හරි මේක account එකක් හදලා අපි මේ කරා බලන්න sign up කියනද ක්ලික් කරන්න පුළුවන්. මේකට ඔයාලට Google account එක කරත් හදා ගන්න පුළුවන්. ඒකම LinkedIn කියන platform එක භාවිත කරලා අපිට account එකට sign up වෙන්න පුළුවන්. අපිට Google එක ක්ලික් කරලා අපිට Google එක භාවිත කරලා අපේ account එක හදා ගන්න පුළුවන්. මේකට ඉතින් දිනේ ආදාළ account එක select කරන මේකට මෙතන බලා ගන්න අපිට select කරන account type කියන එකටදී අපිට options දෙකක් තියෙනවා. අපිට මේ seniority කෙනෙකුට select කරන්න ඕනේ. මෙතන බලා ගන්න පුළුවන් employer දෙවෙනි එක මෙතන freelancers කියලා options දෙකක් තියෙනවා. අනිවාර්යෙන් මෙතන freelancer කෙනෙක් ඉදිරියට වඩනවා. අනිවාර්යෙන් මෙන්න මේ දෙවෙනි එක දෙන්න ඕනේ. මෙතන මේ freelancer කියන එක මෙතන එහෙම නැත්නම් I am looking for work කියන එක අපි වැඩ කරන්න. මම වැඩ කරන්න හොයන වැඩ කරන විදිහට අදහසක් තියෙන ඉතින්. එතකොට මෙතන අනිවාර්යෙන් මේ tick දෙක දාන්න කියන එකයි. ඒ වගේම send me useful email එකයි දාලා මෙතන protect මේ proceed කියන එක දෙන්න තමයි තියෙන්නේ. දැන් අපිට account security මේ option එකක් තියෙනවා. මෙතන account security එක skip කරන්න පුළුවන් කොට මේකට. right දැන් අපිට මෙතන සඳහන් කරලා තියෙන්නේ මෙතන upload photo කියන එක දීලා මෙතන මොනවා හරි ෆෝලගේ profile pic එකක් දාගන්න පුළුවන්. මේ වගේම profile picture දාගෙන ගෙනන්නම් මෙතනට. ඊට පස්සේ පුළුවන් මෙතන
වෙබ්සයිට් එක අපිට මෙතන කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරලා මෙතන අපිට තමන්ගේ ඇඩ්‍රස් එක ගන්න පුළුවන් මෙයාකට. ඊට පස්සේ සිප් කෝඩ් එක අහනවා. සිප් කෝඩ් එක දෙන්න පුළුවන් මෙයාකට. සිප් කෝඩ් එක දීලා මෙතන කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන් තමයි දැන් ප්‍රොෆයිල් පික් එකක් දාගන්න ඕනේ මේක කරා වැඩ කරන කලින්. ඊට පස්සේ මෙතන බ්‍රවුස් කියලා මොනවා හරි කැමති ප්‍රොෆයිල් එකක් දාගන්න තමයි මම ප්‍රොෆයිල් එක ක්ලික් කරලා දාගන්න. right දැන් පුළුවන් මෙයාකට කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරලා අපිට ඉදිරි පියවරට එහෙම නැත්නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. ඒට ඔය විදිහට බලා ගන්න මේ account එකක් හදාගන්න ඉතින් දැන් අපිට මෙතන මේ find doc කියලා බටන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ find doc කියන එක භාවිත කරලා තමයි මේක අපි job හොයාගන්න දිනුවත් අපි මේක අර workers හොයාගන්න තමයි තින්නේ මේ find කියන එක භාවිත කරලා අපිට මෙතන web design කියලා search කරලා බලනවා මේකට. අයිතර web design develop වෙනවා. web design development කියලා search කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ web design වලට දාලා තියෙන jobs වර්ග බලා ගන්න පුළුවන්. මෙතන ක්ලික් කරලා පෙන්නන මෙතන මේ කකුඩ හට මෙතන බලා ගන්නකොට right මෙන්න මේ ක්ලික් කරලා තමයි ඔයාලා ජොබ් එකට ඇප්ලයි කරන්න තමයි ඇප්ලයි කරනවා. මෙන්න මේක ක්ලික් කරන තමයි ඉතින් අපිට මෙතන වෙරිෆයි කරන්න ඕනේ. මෙතන අපේ account එක වෙරිෆිකේෂන් එක කළා තමයි මේක අපිට වැඩ කරන්න අවස්ථාව තියෙන්නේ. right මම ඊළඟ වෙබ්සයිට් එකට යන්න. ඊළඟ වෙබ්සයිට් එක මෙතන මේ iFreelance කියලා කියන්නේ මේක අලුත් සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නේ නැති freelance website එක තමයි මේක මම website එක යන මෙතන ඔයාලට පුළුවන් iFreelance කියලා search කරන්න පුළුවන්. මෙතන මේ iFreelance මෙතන freelancing මේ iFreelance.com කියන වෙන website එකක් පුළුවන් යාකට. මේ iFreelance එකේ බලා ගන්න පුළුවන්. ඒකෙත් අර ඉස්සෙල්ලා ගිහුවා IT service වලට දාලා අපිට sales and marketing logo and branding IT service ඒ විදිහට තමයි අපිට මේ විදිහට කැටගරිස් බලා ගන්න පුළුවන් මෙයාකට. හරි මම account එකක් හදලා පෙන්නන්න මේකෙදි sign up කියන උඩ ක්ලික් කරන්න පුළුවන් මෙයාකට. මම ඊළඟ වෙබ්සයිට් එක යනවා. ඊළඟ වෙබ්සයිට් එක මෙතන මේ people per hour කියලා කියන මේක අපිට ගොඩක් හොඳ වෙබ් එකක් හඳුනන්න පුළුවන්. මෙතන මේ people per hour එක මුලින්ම account එකක් හදලා මෙතන වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මෙතන peopleperhour.com මේකත් අර ඉස්සෙල්ලා ගිහුවා අපිට මෙතන අර වගේ පොඩි ස්කිල් සෙල් කරලා තමයි මේක අපිට රන් කරන්න තියෙන්නේ. අර ඉස්සෙල්ලා වගේ කැටගරි බලා ගන්න පුළුවන් අපිට. මෙතන ඕල් කැටගරි දාලා බලා ගන්න පුළුවන්. මේකේ දැනට තියෙන ගොඩක් තියෙන ඔක්කොම කැටගරිස් පිළිබඳව අපිට විස්තර මේ පොපියුලර් කැටගරිස් කියලා විශාල ප්‍රමාණයක අපිට කැටගරිස් මෙතන අපිට බලා ගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් මෙතන how bits work කියලා දිනවා. මේ ක්ලික් කළා මේ කොහොමද වැඩ කරන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් මේක. ඒකේ මෙතන තමන්ගේ දින ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොජෙක්ට් එක වලට මේකේ ඉන්න ෆ්‍රීලාන්සර්ලව කරගන්න ප්‍රයෝගයෙම තමන්ට earn කරන්න ඕන නම් මේකේ තියෙන පුද්ගලින්ගේ ෆ්‍රීලාන්ස් වැඩ කරලා අපිට ඒක earn කරන්න. එහෙම earn කරන්නත් පුළුවන්. මම ක්ලික් කළා වෙන නම් මෙතන ඩිසයින් කියන එකට අදාළව තියෙන jobs සහාය කියලා දාලා payment එක ඩිසයින් ගත්තොත් ඩිසයින් කියන එකට අතුරු කරගෙන මෙතන sub category බලා ගන්න පුළුවන්. මෙතන graphic design, logo design විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙතන logo design කියන උඩ ක්ලික් කරලා වෙන මේ ආකාරයට right logo design ගත්තොත් බලා ගන්න පුළුවන්. මෙතන logo design $15 සිට $25 155 ඔය price range වලට බලා ගන්න පුළුවන්. logo එකක් develop කරන පුද්ගලයාට ගෙවන්න ඕන ගාණ තමයි මේ තින්නේ.
ඩොලර් 10 20 සිට තමයි ඉහළට ප්‍රයිස් එක තියෙන්නේ. ටොත් නැත් තමයි තියෙන මේ වගේ ගිග් එකක් ප්‍රොමෝට් දාගන්න තමයි ගිග් එකක් දාලා අපිට කරන්න පුළුවන්. ඒත් මුලින්ම account එකක් හදලිමු. මෙතන sign up button එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් register වෙන්න පුළුවන්. අපිට ගිලින්ම Google එක හරහා හදා ගන්න පුළුවන්. Facebook account එක දෙනවා. Facebook එක හරහා අපිට control වෙන්න පුළුවන්. මම මේකට email එක භාවිත කරලා account එක හදලා පෙන්නන්න. මෙතන අනිවාර්යෙන් මෙතන I want to work as a freelance කියන එක තමයි දෙන්න ඕනේ. ඔයාලා වැඩ කරන බලාපොරොත්තු වෙන freelance කෙනෙක් විදිහට. ඊට පස්සේ මෙතන sign up දෙන්න පුළුවන් මේකට. ඊළඟට email address එක තමයි දෙන්න තියෙන්නේ. තමන්ගේ Gmail ලිපිනේ මොකක් හරි email ලිපිනයක් වැඩ කරන valid email account එකක් දෙන්න පුළුවන්. මම මෙතන වගේ Gmail address එක මෙතන copy කරගන්න මේ ආකාරයට. copy කරගෙන එලවන්න පුළුවන්. මෙතන first name එක තමන්ගේ first name එක දාන්න තමයි තියෙන්නේ දෙවෙනියට. දෙවෙනියට දාන්න තියෙන last name එක. ඊට අපිට email address එක type කරන්න. ඊට පස්සේ මේ තුන්වෙනියට password එක ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ මෙතන මේ sign up කියන බටන් එක. right දැන් ගන්න තියෙන ඔයාලගේ inbox එක check කරන්න පුළුවන්. මෙතන මේ mail එකක් ඇවිල්ලාදී මේ people per how එකේ you one step away from active people how account please click below your email address. මේ අනිවාර්යෙන් click කරන්න ඕනේ. මෙතන activate account කියලා වටේ click කරනවා. අපේ account එක activate කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් click කරනවා. click කරලා පස්සේ මෙයාගේ මේ window එකට අනිවාර්යෙන් ඔලයි. දැන් මෙතන අපිට profile picture එකක් තියෙනවා upload කරන්න පුළුවන්. මෙතන job title එකක් තියෙනවා. මෙතන job title එකට තමන්ගේ job title එක තමයි දාන්න තියෙනවා. මම දාගන්න මෙතන logo design කියලා මම මේකට මම job title එක මම දාගන්නම් මගේ. right මම job title එකක් දාගත්තා. දැන් අපිට skill එක තියෙනවා. මම skill එකකට දාගන්න බලාපොරොත්තු වෙනවා මෙතන. logo design කියන option එක. මෙතන about to කියලා අපිට පොඩි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. මම දාගන්නම්. ඊට පස්සේ මෙතන location එක දාගන්න. location එක තමයි hour rate එක GBP 6 තමයි අවම මේ පිට. එයාගේ මිස් තමන් කතා කරන භාෂාව දාන්න පුළුවන්. ඊට පස්සේ submit දෙන්න පුළුවන් අපේ application එක. right අනිවාර්යෙන් මෙන්න මෙතන මේ free කියන එක දෙන්න පුළුවන් අපිට walking 7යි කියන දැන් දින 7ක් ඇතුළත ඔයාලා අනිවාර්යෙන් application එක මේ approve වෙයි mail එකක් එල්ලෙද්දී දැන් වලට ඔයාලගේ application එක තව ඔයාලා ගත්ත මේකට receive වුණා කියලා අනිවාර්යෙන් mail එකක් එයි. right ඔය තමයි මේකේදී ඉන්නේ. අනිවාර්යෙන් ඔයාලට මේ කරා වැඩ කරන්න නම් මේ application එක අනිවාර්යෙන් approve වෙන උනට දින 7ක් උපරිම වශයෙන් බලන් ඉන්න වෙනවා. අනිවාර්යෙන් දින 7ක් ඇතුළත approve application අනිවාර්යෙන් approve ඊට පස්සේ මේ කරා වැඩ කරන්න පුළුවන්. right මම ඊළඟ වෙබ්සයිට් එක යන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙතන trust මේ මෙතන trust plus jobs trust මේක නම් අපිට ගොඩක් දන්නේ නැති අලුත්ම වෙබ්සයිට් එකක් මේ trustplus.com කියලා කියන්නේ. මම මෙතන වෙබ්සයිට් එකට යන්න. right මම මෙතන බලා ගන්න පුළුවන් යටතේ විශාල ප්‍රමාණයක job තියෙනවා. මෙයාකට බලා ගන්න මෙතන group gigs අපිට ගොඩක් හොඳ පොඩි වැඩ කරලා අපිට run කරන්න පුළුවන්. හොඳ freelance website එකක් තියෙනවා. ඒක නම තමයි මෙන්න මේ Pico Worker කියලා search කරන්න පුළුවන් මෙයාකට. හරි මෙතන
sproutgeeks.com. මෙතන sproutgeeks.com කියන මෙන්න මේ වෙබ්සයිට් එක එන්න පුළුවන් sproutgeeks.com. මේක සාමාන්‍යයෙන් ගත්තොත් මෙතන ගොඩක් පොඩි අපිට සාමාන්‍යයෙන් පොඩි වැඩ තමයි කරන්න තියෙන්නේ. අපිට විශාල මේ ලොකු වැඩ කරන්න නෑ මේක අරන් කරන්න පුළුවන්. පොඩි වැඩ කරලා කරන්න පුළුවන් platform එක. ෆ්‍රීලාන්සින් යන කෙනෙක් බලා ගන්න මේක අපිට විස්තර මේ කොච්චර මෙයාලා earn කරලා තියනවද මේ කියන පුද්ගලයන් last complete tasks එකේ වගේම last මෙයාලා අරගත්තු withdrawal පිළිබඳව අපිට සම්පූර්ණම බලා ගන්න පුළුවන්. එයාලගේ profile එක උනත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. එයාලගේ දැන්ට තියෙන profile එක. මෙතන බලා ගන්න පුළුවන් එයාලා කොච්චර earn කරපු පුද්ගලයන් මේකෙදි දැන්ට ඉන්නවද කියලා අපිට මෙතන live මේක අපිට update වෙනවා මේ last complete task එක. දැන් අපිට account එකක් හදාගෙනමු මේකෙදි ඒ වගේම මෙතන explore gigs කියන එක දීලා දැන්ට මේකේ තියෙන මේ gigs බලා ගන්න පුළුවන් මේකෙදි මෙතන මේ reviews බලා ගන්න පුළුවන් මෙතන මෙන්න මේ reviews කියන එක තියෙන එතන මෙතන බලා ගන්න පුළුවන් high quality WordPress post වගේ මේ සාමාන්‍යයෙන් තමන්ගේ skill එක මේක sell කරන්න තමයි තියෙන්නේ කියන තමන්ගේ දක්ෂතාවය දෙනවා මෙතන ගිග විදියට මෙතන දාගෙන විතරයි තියෙනවට ලීසිම මම account එකක් හදාගෙන ඉන්න මෙතන sign up කියන උඩ ක්ලික් කරලා මෙතන අපිට දාන්න පුළුවන් තමන්ගේ real name එක දාන්න තියෙන්නේ right මෙතන තමන්ගේ email address එක දාන්න තියෙනවා මමගේ email එක email එක දාගන්න තියෙන ඊට පස්සේ මෙතන දෙවෙනි මේ password එක ඇතුළට ගන්න පුළුවන් තමයි මේ ආකාරයට. සායම 3 confirm කරන්න පුළුවන් password එක. ඊට පස්සේ nickname එක දාගන්න පුළුවන් මේ ආකාරයට. අපිට මෙතනින් country එක select කරන්න වෙදින මේ ආකාරයට. right දැන් බලා ගන්න පුතේ I am employee worker කියලා දානවා තමයි. වර මුදල් උපයන්න බලාපොරොත්තු වෙන මේකේ අනිවාර්යෙන් දෙනවා I am worker කියන එක දෙන්න ඕනේ දීලා. මෙතන tick දෙක දාන්න ඕනේ මේ ආකාරයට tick දෙක දාලා sign up කියන බටන් උඩ ක්ලික් කරන දා තියෙන ඊට පස්සේ අපේ account එක බොහොම ලේසියෙන් මෙතන create වෙනවා. ඊළඟට අපිට අපේ account එක verify කරන්න ඕනේ. නැත්නම් අපේ account එක confirm කරන්න ඕනේ මේ අපේ picover කර account එක. ඒකට ඔයාලා කරන් තියන්නේ මේ ආකාරයට මෙන්න මේ ආකාරයට mail එකක් එලා තියෙයි welcome to sprout gigs කියලා අනිවාර්යෙන් එළවෙති mail එකක් මෙතන ක්ලික් කරන තමයි තියෙන්නේ මෙන්න මේ URL එක වලට ක්ලික් කරන තමයි තියෙන්නේ ක්ලික් කරපු ගමන් අපේ ගිණුම ඇක්ටිවේට් වෙනවා බලා ගන්න අපේ account එක ඇක්ටිව් වෙලා තියෙනවා දැන් බලා ගන්න පුළුවන් මේ browse gig යටතේ මේකේ තියෙන gigs වර්ග ප්‍රමාණය මේ gig ටික බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාලට gig දා ගන්න නම් අනිවාර්යෙන් මෙන්න මෙතන KYC මේ verification එක සහ අපිට advanced level එකට එන්න ඕනේ කියලා කියනවා කියන්නේ මේකේ advanced level එකට වගේම මෙතන මේ විදිහට ආවට පස්සේ අපිට මේකේදී දා ගන්න තියෙන්නේ අදාළ job එක right දැන් මෙතන ඔයාලට find jobs කියලා අපිට මේ කරා job වර්ග හොයා ගන්නත් පුළුවන් මේකෙදී ඒකේ options දෙකක් තියෙනවා අපිට earn කරන්න පුළුවන් මෙන්න මේකෙදී අපිට පොඩි tasks වර්ග තමයි කරන් තියෙන website වල sign up වෙන්න ඒ වගේම අපිට account create කරන්න ඒ වගේම මෙතන අපේ app මේ mobile app download කරනවා වගේ tasks වර්ග කරලා අපිට earn කරන්න පුළුවන් මෙන්න මේකෙදී මම එකක් click කරලා පෙන්නන්න අපිට survey complete කරනවා වගේ දේවල් අපිට complete කරන්න තමයි මේක අපිට කරන්න තියෙන්නේ ඒක හරහා අපිට කළා මේකට withdraw ගන්න පුළුවන් මේක මම withdraw ගන්න හැටි කියලා දෙන්නම් අපිට
අද මම අලුත් වීඩියෝ එකක් ගෙනත් තින්නේ අන්තර්ජාලය හරහා කොහොමද මුදල් හොයන කොහොමද කියන එක පොඩි වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මම මීටින් අත කරන්නේ මේ ෆ්‍රීලාන්ස් කියන සම්බන්ධව එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් ගොඩක් අය දන්නවා. මම හඳුන්වලා මෙතන ෆ්‍රීලාන්ස් කියන්නේ මොකක්ද කියලා. මෙතන ෆ්‍රීලාන්ස් බලා ගන්න පුළුවන් අපිට මේ සාමාන්‍යයෙන් කිසිම ආයෝජනයක් නැත්නම් අපිට කිසිම අමතර ඉන්වෙස්ට්මන්ට් එකක් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකකින් තොරව අපිට අන්තර්ජාලය භාවිත කරලා ලැබුණ ඊට පස්සේ මුදල් earn කරන්න පුළුවන් මුදල් උපයන්න පුළුවන් හොඳ වෙබ්සයිට්ස් කීපයක් පිළිබඳව මේකදී අපිට තමන්ගේ තියෙන ස්කිල් එක අනුව එහෙම නැත්නම් අපි තියෙන මේ දක්ෂතාවය වලට මේක අරන් earn කිරීමේ හැකියාව දිනනවා. මෙතන පළවෙනි වෙබ්සයිට් එක තමයි guru.com කියලා කියන්නේ. බලමු මේක අර කොහොමද වැඩ කරන්නේ කියලා මේ guru.com කියන මේ ෆ්‍රීලාන්සර් වෙබ්සයිට් එක භාවිත කරලා. මුලින්ම guru.com කියලා මේ වෙබ්සයිට් එක වල පිවිසෙන්න ඕනේ උඩින්ම තියෙන වෙබ්සයිට් එක. හරි මේක ඉස්සෙල්ලා වගේ තමන්ට මොන හරි graphic design programming සම්බන්ධ ස්කිල් එක තියෙනවා නම් ඒවා මේ කරා වැඩ කරන්න පුළුවන්. ඒකම තමන්ගේ මොන හරි web design සම්බන්ධයෙන් නැත්නම් writing and translation design and art photo video editing වගේ මේ sales and marketing search engine optimization වගේ දේවල් වලට පිළිබඳ ස්කිල් එක තියෙනවා නම් අපිට මේක කරා වැඩ කරන්න පුළුවන්. මෙන්න මේ categories බලා ගන්න පුළුවන්. මෙන්න මේ categories හරහා අපිට earn කරන්න පුළුවන්. පළවෙනි එක category එක තමයි මෙන්න මේ programming and develop කියන category එක. ඒකේ කොච්චර freelancers ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ලක්ෂ 3කට වැඩි අධික ප්‍රමාණයක් freelancers මේකේ programming development එකේ ඉන්නවා. ඒ වගේම මෙතන targeted translation එකේදී මේ ලක්ෂ 2කට ආසන්න freelance ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම design and art සම්බන්ධව මේ 1,90,000ක් freelancers ලා ඉන්නවා. ඒ වගේම මෙතන administrative secretarial කියන එකේ 97 සෝයිද sales and marketing මේ වගේ මේ මෙතන වලට මේ CEO skill කියන එක දාන්න පුළුවන් මෙතනදී. මේ CEO skill කියන එක දාලා අපිට බලා ගන්න පුළුවන්. සම්පූර්ණම තියෙන ඔක්කොම තියෙන skills ප්‍රමාණය මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කොච්චර employees ප්‍රමාණයක් මේක ඉන්නවද, ඒ වගේම මෙයාලගේ කොච්චර මුදලක් මෙයාලා ඉන්වෙස්ට් විදිහට ගෙවලා තියනවද කියලා, ඒ වගේම freelancers කොච්චර ගෙවලා තියනවද, ඒ වගේම custom satisfaction කියන මිනිස්සු මේකට සෑහීමට පත් වෙන රේට් එක 99ක රේට් එකක් තියෙන ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් තමයි මේ guru.com කියලා කියන්නේ. මේ විදිහට ඔයාලට මේ කරා pay out එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් PayPal ඒ වගේම අපිට Payoneer වගේ දේවල් හරහා අපිට ඔයාලට මේක විදිහට earn කරන මුදල් අපිට account එකට ගන්න පුළුවන්. හරි මේක account එකක් හදලා අපි මේ කරා බලන්න sign up කියනද ක්ලික් කරන්න පුළුවන්. මේකට ඔයාලට Google account එක කරත් හදා ගන්න පුළුවන්. ඒකම LinkedIn කියන platform එක භාවිත කරලා අපිට account එකට sign up වෙන්න පුළුවන්. අපිට Google එක ක්ලික් කරලා අපිට Google එක භාවිත කරලා අපේ account එක හදා ගන්න පුළුවන් මේකට. ඉතින් තියෙන ආදාළ account එක select කරන මේකට මෙතන බලා ගන්න අපිට select කරන account type කියන එකටදී අපිට options දෙකක් තියෙනවා. අපිට මේ seniority එක නිකන් select කරන්න ඕනේ. මෙතන බලා ගන්න පුළුවන් employer දෙවෙනි එක මෙතන freelancers කියලා options දෙකක් තියෙනවා. අනිවාර්යෙන් මෙතන freelancer කෙනෙක් ඉදිරියට වඩනවා. අනිවාර්යෙන් මෙන්න මේ දෙවෙනි එක දෙන්න ඕනේ. මෙතන මේ freelancer කියන එක මෙතන එහෙම නැත්නම් I am looking for work කියන එක අපි වැඩ කරන්න. මම වැඩ කරන්න හොයන වැඩ කරන විදිහට අදහසක් තියෙන ඉතින්. එතකොට මෙතන අනිවාර්යෙන් මේ tick දෙක දාන්න කියන එකයි. ඒ වගේම send me useful email එකයි දාලා මෙතන protect මේ proceed කියන එක දෙන්න තමයි තියෙන්නේ. දැන් අපිට account security මේ option එකක් තියෙනවා. මෙතන account security එක skip කරන්න පුළුවන් කොට මේකට. right දැන් අපිට මෙතන සඳහන් කරලා තියෙන්නේ මෙතන upload photo කියන එක දීලා මෙතන මොනවාරි ෆෝලගේ profile pic එකක් දා ගන්න පුළුවන්. මේ වගේම profile picture දාගෙන වෙනනම් මෙතනට ඊට පස්සේ පුළුවන් මෙතන
සෙට් වෙලා අපිට මෙතන කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරලා මෙතන අපිට තමන්ගේ ඇඩ්‍රස් එක ගහන්න පුළුවන් මෙයාකට. ඊට පස්සේ සිප් කෝඩ් එක අහනවා. සිප් කෝඩ් එක දෙන්න පුළුවන් මෙයාකට. සිප් කෝඩ් එක දීලා මෙතන කන්ට්‍රි කියන බටන් එක ක්ලික් කරන් තමයි දැන් ප්‍රොෆයිල් පික් එකක් දා ගන්න මේක කරා වැඩ කරන කලින්. ඊට පස්සේ මෙතන බ්‍රවුස් කියලා මොනවා හරි කැමති ප්‍රොෆයිල් එකක් දාගන්න තමයි මම ප්‍රොෆයිල් එක ක්ලික් කරලා දාගන්න. right දැන් පුළුවන් මෙයාකට කන්ටිනියු කියන වරනේ ක්ලික් කරලා අපිට ඉදිරි පියවරට එහෙම නැත්නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. ඒට ඔය විදිහට බලා ගන්න මේ account එකක් හදාගන්න ඉවරයි. දැන් අපිට මෙතන මේ find doc කියලා බටන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ find doc කියන එක භාවිත කරලා තමයි මේක අපි job හොයාගන්න දිනුවත් අපි මේක අර workers හොයාගන්න තමයි තින්නේ මේ find කියන එක භාවිත කරලා අපිට මෙතන web design කියලා search කරලා බලනවා මේකට. අයිතර web design develop වෙනවා. web design development කියලා search කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ web design වලට දාලා තියෙන jobs වර්ග බලා ගන්න පුළුවන්. මෙතන ක්ලික් කරලා පෙන්නන මෙතන මේ කකුඩ හට මෙතන බලා ගන්නකොට right මෙන්න මේ ක්ලික් කරලා තමයි ඔයාලා ජොබ් එකට ඇප්ලයි කරන්න තමයි ඇප්ලයි කරනවා. මෙන්න මේක ක්ලික් කරන තමයි ඉතින් අපිට මෙතන වෙරිෆයි කරන්න ඕනේ. මෙතන අපේ account එක වෙරිෆිකේෂන් එක කළා තමයි මේක අපිට වැඩ කරන අවස්ථාව තියෙන්නේ. right මම ඊළඟ වෙබ්සයිට් එකට යන්නම්. ඊළඟ වෙබ්සයිට් එක මෙතන මේ iFreelance කියලා කියන්නේ මේක අලුත් සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නේ නැති freelance website එක තමයි මේක මම website එක යන මෙතන ඔයාලට පුළුවන් iFreelance කියලා search කරන්න පුළුවන්. මෙතන මේ iFreelance මෙතන freelancing මේ iFreelance.com කියන වෙන website එකක් පුළුවන් ඔයාලට. හරි මේ iFreelance එකේ බලා ගන්න පුළුවන්. ඒකෙත් අර ඉස්සෙල්ලා ගිහුවා IT service වලට දාලා අපිට sales and marketing logo and branding IT service ඒ විදිහට තමයි අපිට මේ විදිහට කැටගරිස් බලා ගන්න පුළුවන් මෙයාකට. හරි මම account එකක් හදලා පෙන්නන්න මේකෙදි sign up කියන උඩ ක්ලික් කරන්න පුළුවන් මෙයාකට. right මම ඊළඟ වෙබ්සයිට් එක යනවා. ඊළඟ වෙබ්සයිට් එක මෙතන මේ people per hour කියලා කියන මේක අපිට ගොඩක් හොඳ වෙබ් එකක් හඳුනන්න පුළුවන්. මෙතන මේ people hour එක මුලින්ම account එකක් හදලා ඉමු. මෙතන වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මෙතන peopleperhour.com මේකත් අර ඉස්සෙල්ලා ගිහුවා අපිට මෙතන අර වගේ පොඩි ස්කිල් සෙල් කරලා තමයි මේක අපිට on කරන්න තියෙන්නේ. අර ඉස්සෙල්ලා වගේ කැටගරි බලා ගන්න පුළුවන් අපිට. මෙතන ඕල් කැටගරි දාලා බලා ගන්න පුළුවන්. මේකේ දැන්ට තියෙන ගොඩක් තියෙන ඔක්කොම කැටගරිස් පිළිබඳව අපිට විස්තර මේ පොපියුලර් කැටගරිස් කියලා විශාල ප්‍රමාණයක අපිට කැටගරිස් මෙතන අපිට බලා ගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන්. මෙතන how bits work කියලා දිනවා. මේ ක්ලික් කළා මේ කොහොමද වැඩ කරන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් මේක. ඒකේ මෙතන තමන්ගේ දින ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොජෙක්ට් එක වලට මේකේ ඉන්න ෆ්‍රීලාන්සර්ලාව කරගන්න ප්‍රයෝගයෙම තමන්ට earn කරන්න ඕන නම් මේකේ තියෙන පුද්ගලින්ගේ ෆ්‍රීලාන්ස් වැඩ කරලා අපිට ඒක earn කරන්න. එහෙම earn කරන්නත් පුළුවන්. මම ක්ලික් කළා වෙනනම් මෙතන ඩිසයින් කියන එකට අදාළව තියෙන jobs සහායකයා දාලා payment එක ඩිසයින් ගත්තොත් ඩිසයින් කියන එකට අතුරු කැටගරි මෙතන sub category බලා ගන්න පුළුවන්. මෙතන graphic design, logo design විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙතන logo design කියන උඩ ක්ලික් කරලා වෙනනම් මේ ආකාරයට right logo design ගත්ත බලා ගන්න පුළුවන්. මෙතන logo design $15 සිට $25 155 ඔය price range වලට බලා ගන්න පුළුවන්. logo එකක් develop කරන පුද්ගලයාට ගෙවන්න ඕන ගාණ තමයි මේ තින්නේ.
ඩොලර් 10 20 සිට තමයි ඉහළට ප්‍රයිස් එක තියෙන්නේ. ටොත් නැත් තමාට තියෙන මේ වගේ ගිග් එකක් ප්‍රොමෝට් දාගන්න තමයි ගිග් එකක් දාලා අපිට කරන්න පුළුවන්. ඊට මුලින්ම account එකක් හදලිමු. මෙතන sign up button එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් register වෙන්න පුළුවන්. අපිට ගිලින්ම Google එක හරහා හදා ගන්න පුළුවන්. Facebook account එක තියෙනවා. Facebook එක හරහා අපිට control වෙන්න පුළුවන්. මම මේකට email එක භාවිත කරලා account එක හදලා පෙන්නන්න. මෙතන අනිවාර්යෙන් මෙතන I want to work as a freelance කියන එක තමයි දෙන්න ඕනේ. ඔයාලා වැඩ කරන බලාපොරොත්තු වෙන freelance කෙනෙක් විදිහට. ඊට මෙතන sign up දෙන්න පුළුවන් මේකට. ඊළඟට email address එක තමයි දෙන්න තියෙන්නේ. තමන්ගේ Gmail ලිපිනේ මොකක් හරි email ලිපිනයක් වැඩ කරන valid email account එකක් දෙන්න පුළුවන්. මම මෙතන වගේ Gmail address එක මෙතන copy කරගන්න මේ ආකාරයට. copy කරගෙන එලවන්න පුළුවන්. මෙතන first name එක තමන්ගේ first name එක දාන්න තමයි තියෙන්නේ දෙවෙනියට. දෙවෙනියට දාන්න තියෙන last name එක. ඊට අපිට email address එක type කරන්න. ඊට පස්සේ මේ තුන්වෙනියට password එක ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ මෙතන මේ sign up කියන බටන් එක. right දැන් ගන්න තියෙන ඔයාලගේ inbox එක check කරන්න පුළුවන්. මෙතන මේ mail එකක් ඇවිල්ලාදී මේ people per how එකේ you one step away from activating people how account please click below your email address. මේ අනිවාර්යෙන් click කරන්න ඕනේ. මෙතන activate account කියන බටන් click කරනවා. අපේ account එක activate කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් click කරනවා. click කරලා පස්සේ මෙයාගේ මේ window එකට අනිවාර්යෙන් ඔලයි. දැන් මෙතන අපිට profile picture එකක් තියෙනවා upload කරන්න පුළුවන්. මෙතන job title එක කියලා තියෙනවා. මෙතන job title එකට තමන්ගේ job title එක තමයි දාන්න තියෙනවා. මම දාගන්න මෙතන logo design කියලා මම මේකට මම job title එක මම දාගන්නම් මගේ. right මම job title එකක් දාගත්තා. දැන් අපිට skill එක තියෙනවා. මම skill එකකට දාගන්න බලාපොරොත්තු වෙනවා මෙතන. logo design කියන option එක. මෙතන about to කියලා අපිට පොඩි විස්තරයක් සඳහන් කරනවා. ඉතින් මම මේක දාගන්නම්. ඊට පස්සේ මෙතන location එක දාගන්න. location එක තමයි hour rate එක GBP 6 තමයි අවම මේ විදිහට. එයාගේ මිස් තමන් කතා කරන භාෂාව දාන්න පුළුවන්. ඊට පස්සේ submit දෙන්න පුළුවන් අපේ application එක. right අනිවාර්යෙන් මෙන්න මෙතන මේ free කියන එක දෙන්න පුළුවන් අපිට walking 7යි කියන දැන් දින 7ක් ඇතුළත ඔයාලා අනිවාර්යෙන් application එක මේ approve වෙයි mail එකක් එල්ලෙන් දැන් වලට ඔයාලගේ application එක තව ඔයාලා ගත්ත මේකට රිෂුනා කියලා අනිවාර්යෙන් mail එකක් එයි. right ඔය තමයි මේකේදී ඉන්නේ. අනිවාර්යෙන් ඔයාලට මේ කරා වැඩ කරන්න නම් මේ application එක අනිවාර්යෙන් approve වෙන්න ඕනේ. වලට දින 7ක් උපරිම වශයෙන් බලන් ඉන්න වෙනවා. අනිවාර්යෙන් දින 7ක් ඇතුළත approve application අනිවාර්යෙන් approve ඊට පස්සේ මේ කරා වැඩ කරන්න පුළුවන්. right මම ඊළඟ වෙබ්සයිට් එක යන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙතන trust මේ මෙතන trust plus jobs trust මේක නම් අපිට ගොඩක් දන්නේ නැති අලුත්ම වෙබ්සයිට් එකක් මේ trustplus.com කියලා කියන්නේ. මම මෙතන වෙබ්සයිට් එකට යන්න. right මම මෙතන බලා ගන්න job යටතේ විශාල ප්‍රමාණයක job තියෙනවා. මෙයාකට බලා ගන්න මෙතන group gigs අපිට ගොඩක් හොඳ පොඩි වැඩ කරලා අපිට run කරන්න පුළුවන් හොඳ freelance website එකක් තියෙනවා. ඒක නම තමයි මෙන්න මේ Pico Worker කියලා search කරන්න පුළුවන් මේකට. හරි මෙතන
sproutgeeks.com. මෙතන sproutgeeks.com කියන මෙන්න මේ වෙබ්සයිට් එක එන්න පුළුවන් sproutgeeks.com. මේක සාමාන්‍යයෙන් ගත්තොත් මෙතන ගොඩක් පොඩි අපිට සාමාන්‍යයෙන් පොඩි වැඩ තමයි කරන්න තියෙන්නේ. අපිට විශාල මේ ලොකු වැඩ කරන්න නෑ මේක අරන් කරන්න පුළුවන්. පොඩි වැඩ කරලා කරන්න පුළුවන් platform එක. ෆ්‍රීලාන්සින් යන කෙනෙක් බලා ගන්න මේක අපිට විස්තර මේ කොච්චර මෙයාලා earn කරලා තියෙනවද මේ කියන පුද්ගලයන් last complete tasks එකේ වගේම last මෙයාලා අරගත්තු withdrawal පිළිබඳව අපිට සම්පූර්ණම බලා ගන්න පුළුවන්. එයාලගේ profile එක උනත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. එයාලගේ දැන්ට තියෙන profile එක. මෙතන බලා ගන්න පුළුවන් එයාලා කොච්චර earn කරපු පුද්ගලයන් මේකෙදි දැන්ට ඉන්නවද කියලා අපිට මෙතන live මේක අපිට update වෙනවා මේ last complete task එක. දැන් අපිට account එකක් හදාගෙන ඉමු. මේකෙදි ඒ වගේම මෙතන explore gigs කියන එක දීලා දැන්ට මේකේ තියෙන මේ gigs බලා ගන්න පුළුවන්. මේකෙදි මෙතන මේ reviews බලා ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ reviews කියන එක තියෙන එතන මෙතන බලා ගන්න පුළුවන් high quality WordPress post වගේ මේ සාමාන්‍යයෙන් තමන්ගේ ස්කිල් එක මේක සෙල් කරන්න තමයි තියෙන්නේ කියන තමන්ගේ දක්ෂතාවය දෙනවා. මෙතන ගිග විදියට මෙතන දාගෙන විතරයි තියෙනවට ලීසිම මම account එකක් හදාගෙන ඉන්න මෙතන sign up කියන එක ක්ලික් කරලා මෙතන අපිට දාන්න පුළුවන් තමන්ගේ real name එක දාන්න තියෙන්නේ. right මෙතන තමන්ගේ email address එක දාන්න තියෙනවා. මමගේ email එක දාගන්න තියෙන ඊට පස්සේ මෙතන දෙවෙනි මේ password එක ඇතුළත් ගන්න පුළුවන් තමයි මේ ආකාරයට. සායමත් read confirm කරන්න පුළුවන් password එක. ඊට පස්සේ nickname එක දාගන්න පුළුවන් මේ ආකාරයට. අපිට මෙතනින් country එක select කරන්න වෙන්නේ මේ ආකාරයට. right දැන් බලා ගන්න පුතේ I am employee worker කියලා දානවා තමයි. වර මුදල් උපයන්න බලාපොරොත්තු වෙන මේකේ අනිවාර්යෙන් දෙනවා I am worker කියන එක දෙන්න ඕනේ දීලා. මෙතන ටික් දෙක දාන්න ඕනේ මේ ආකාරයට ටික් දෙක දාලා sign up කියන බටන් එක ක්ලික් කරන ඉතින් තියෙන ඊට අපේ account එක බොහොම ලේසියෙන් මෙතන create වෙනවා. ඊළඟට අපිට අපේ account එක verify කරන්න ඕනේ. නැත්නම් අපේ account එක confirm කරන්න ඕනේ මේ අපේ Pickwork account එක. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ මේ ආකාරයට මෙන්න මේ ආකාරයට mail එකක් එළියදී welcome to Sprout Gigs කියලා අනිවාර්යෙන් එළියදී mail එකක් මෙතන ක්ලික් කරන තමයි තියෙන්නේ මෙන්න මේ URL එක වලට ක්ලික් කරන තමයි තියෙන්නේ. ක්ලික් කරපු ගමන් අපේ ගිණුම ඇක්ටිවේට් වෙනවා. බලා ගන්න අපේ account එක ඇක්ටිව් වෙලා තියෙනවා. දැන් බලා ගන්න පුළුවන් මේ browse gig යටතේ මේකේ තියෙන gigs වර්ග ප්‍රමාණය මේ gig ටික බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට gig දා ගන්න නම් අනිවාර්යෙන් මෙන්න මෙතන KYC මේ verification එක සහ අපිට advanced level එකට එන්න ඕනේ කියලා කියනවා. කියන්නේ මේකේ advanced level එකට වගේම මෙතන මේ විදිහට ආවට පස්සේ අපිට මේකේදී දා ගන්න තියෙන්නේ අදාළ job එක. right දැන් මෙතන ඔයාලට find jobs කියලා අපිට මේ කරා job වර්ග හොයා ගන්නත් පුළුවන්. මේකෙදී ඒකේ options දෙකක් තියෙනවා අපිට earn කරන්න පුළුවන්. මෙන්න මේකෙදී අපිට පොඩි tasks වර්ග තමයි කරන් තියෙන website වල sign up වෙන්න. ඒ වගේම අපිට account create කරන්න. ඒ වගේම මෙතන අපේ app මේ mobile app download කරනවා වගේ tasks වර්ග කරලා අපිට earn කරන්න පුළුවන්. මෙන්න මේකෙදී මම එකක් click කරලා පෙන්නන්න. අපිට survey complete කරනවා වගේ දේවල් අපිට complete කරන්න තමයි මේක අපිට කරන්න තියෙන්නේ. ඒක හරහා අපිට කළා මේකට withdraw ගන්න පුළුවන්. මේකම withdraw ගන්න හැටි කියලා දෙන්නම් අපිට
අද මම අලුත් වීඩියෝ එකක් ගෙනත් තින්නේ අන්තර්ජාලය කරා කොහොමද මුදල් හොයන කොහොමද කියන එක පොඩි වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මම මීටින් කතා කරන්නේ මේ ෆ්‍රීලාන්ස් කියන සම්බන්ධව එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් ගොඩක් හදනවා. මම හඳුන්වලා මෙතන ෆ්‍රීලාන්ස් කියන්නේ මොකක්ද කියලා. මෙතන ෆ්‍රීලාන්ස් බලා ගන්න පුළුවන් අපිට මේ සාමාන්‍යයෙන් කිසිම ආයෝජනයක් නැත්නම් අපිට කිසිම අමතර ඉන්වෙස්ට්මන්ට් එකක් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකකින් තොරව අපිට අන්තර්ජාලය භාවිත කරලා ඊට පස්සේ මුදල් earn කරන්න පුළුවන් මුදල් උපයන්න පුළුවන් හොඳ වෙබ්සයිට්ස් කීපයක් පිළිබඳව මේකදී අපිට තමන්ගේ තියෙන ස්කිල් එක අනුව එහෙම නැත්නම් අපි තියෙන මේ දක්ෂතාවය වලට මේක අරන් earn කිරීමේ හැකියාව දිනනවා. මෙතන පළවෙනි වෙබ්සයිට් එක තමයි guru.com කියලා කියන්නේ. බලමු මේක අර කොහොමද වැඩ කරන්නේ කියලා මේ guru.com කියන මේ ෆ්‍රීලාන්සර් වෙබ්සයිට් එක භාවිත කරලා. මුලින්ම guru.com කියලා මේ වෙබ්සයිට් එක වල පිවිසෙන්න ඕනේ උඩින්ම තියෙන වෙබ්සයිට් එක. හරි මේක ඉස්සෙල්ලා වගේ තමන්ට මොන හරි graphic design programming සම්බන්ධ ස්කිල් එක තියෙනවා නම් ඒවා මේ කරා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ මොන හරි web design සම්බන්ධයෙන් නැත්නම් writing and translation design and art photo video editing වගේ මේ sales and marketing search engine optimization වගේ දේවල් වලට පිළිබඳ ස්කිල් එක තියෙනවා නම් අපිට මේක කරා වැඩ කරන්න පුළුවන්. මෙන්න මේ categories බලා ගන්න පුළුවන්. මෙන්න මේ categories හරහා අපිට earn කරන්න පුළුවන්. පළවෙනි එක category තමයි මෙන්න මේ programming and develop කියන category එක. ඒකේ කොච්චර freelancers ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් ලක්ෂ 3කට වැඩි අධික ප්‍රමාණයක් freelancers ලා මේකේ programming development එකේ ඉන්නවා. ඒ වගේම මෙතන targeted translation එකේදී මේ ලක්ෂ 2කට ආසන්න freelance ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම design and art සම්බන්ධ මේ ලක්ෂ 9000ක් freelancers ලා ඉන්නවා. ඒ වගේම මෙතන administrative secretarial කියන එකේ අනුහත සෝයිද sales and marketing මේ වගේ මේ මෙතන වලට මේ CEO skill කියන එක දාන්න පුළුවන් මෙතනදී. මේ CEO skill කියන එක දාලා අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණම තියෙන ඔක්කොම තියෙන skills ප්‍රමාණය මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම කොච්චර employees ප්‍රමාණයක් මේක ඉන්නවද, ඒ වගේම මෙයාලගේ කොච්චර මුදලක් මෙයාලා ඉන්වෙස්ට් විදිහට ගෙවලා තියනවද කියලා, ඒ වගේම freelancers කොච්චර ගෙවලා තියනවද, ඒ වගේම custom satisfaction කියන මිනිස්සු මේකට සෑහීමටපත් වෙන රේට් එක 99ක රේට් එකක් තියෙන ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් තමයි මේ guru.com කියලා කියන්නේ. මේ විදිහට ඔයාලට මේ කරා pay out එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් PayPal ඒ වගේම අපිට Payoneer වගේ දේවල් හරහා අපිට ඔයාලට මේක විදිහට earn කරන මුදල් අපිට account එකට ගන්න පුළුවන්. හරි මේක account එකක් හදලා අපි මේ කරා බලන්න sign up කියනද ක්ලික් කරන්න පුළුවන්. මේකට ඔයාලට Google account එක කරත් හදා ගන්න පුළුවන්. ඒකම LinkedIn කියන platform එක වාචා කරලා අපිට account එකට sign up වෙන්න පුළුවන්. අපිට Google එක ක්ලික් කරලා අපිට Google එක පාවිච්චි කරලා අපේ account එක හදා ගන්න පුළුවන් මේකට. ඉතින් තියෙන්නේ ආදාළ account එක select කරන මේකට. මෙතන බලා ගන්න අපිට select කරන account type කියන එකටදී අපිට options දෙකක් තියෙනවා. අපිට මේ seniority එක නිකන් select කරන්න ඕනේ මෙතන. මෙතන බලා ගන්න පුළුවන් employer දෙවෙනි එක මෙතන freelancers කියලා options දෙකක් තියෙනවා. අනිවාර්යෙන් මෙතන freelancer කෙනෙක් ඉදිරියට වඩනවා. අනිවාර්යෙන් මෙන්න මේ දෙවෙනි එක දෙන්න ඕනේ මෙතන. මේ freelancer කියන එක මෙතන එහෙම නැත්නම් I am looking for work කියන අපි වැඩ කරන්න. මම වැඩ කරන්න හොයන වැඩ කරන විදිහට අදහසක් තියෙන ඉතින්. දැන් ඔයාලට මෙතන අනිවාර්යෙන් මේ tick දෙක දාන්න කියන එකයි. ඒ වගේම send me useful email එකයි දාලා මෙතන protect මේ proceed කියන එක දෙන්න තමයි තියෙන්නේ. දැන් අපිට account security මේ option එකක් තියෙනවා. මෙතන account security එක skip කරන්න පුළුවන් කොට මේකට. right දැන් අපිට මෙතන සඳහන් කරලා තියෙන්නේ මෙතන upload photo කියන එක දීලා මෙතන මොනවා හරි ෆෝලගේ profile pic එකක් දාගන්න පුළුවන්. මේ වගේම profile picture දාගෙන වෙනනම් මෙතනට ඊට පස්සේ පුළුවන් මෙතන
සෙට් වෙලා අපිට මෙතන කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරලා මෙතන අපිට තමන්ගේ ඇඩ්‍රස් එක ගහන්න පුළුවන් මෙයාකට. ඊට පස්සේ සිප් කෝඩ් එක අහනවා. සිප් කෝඩ් එක දෙන්න පුළුවන් මෙයාකට. සිප් කෝඩ් එක දීලා මෙතන කන්ට්‍රි කියන බටන් එක ක්ලික් කරන් තමයි මෙතන ඊවන ප්‍රොෆයිල් පික්චර් දා ගන්න ඕනේ මේක කරා වැඩ කරන කලින්. ඊට පස්සේ මෙතන බ්‍රවුස් කියලා මොනවා හරි කැමති ප්‍රොෆයිල් එකක් දා ගන්න තමයි මම ප්‍රොෆයිල් එක ක්ලික් කරලා දා ගන්නවා. right දැන් පුළුවන් මෙයාකට කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරලා අපිට ඉදිරි පියවරට එහෙම නැත්නම් ඊළඟ පියවරට යන්න පුළුවන්. ඒට ඔය විදිහට බලා ගන්න මේ account එකක් හදාගන්න ඉවරයි. දැන් අපිට මෙතන මේ find doc කියලා බටන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ find doc කියන එක භාවිත කරලා තමයි මේක අපි job හොයාගන්න දිනුවත් අපි මේක workers හොයාගන්න තමයි තින්නේ මේ find කියන එක භාවිත කරලා අපිට මෙතන web design කියලා search කරලා බලනවා මේකට. අයිතර web design developer වෙනද web design developer කියලා search කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ web design වලට දාලා තියෙන jobs වර්ග බලා ගන්න පුළුවන්. මෙතන ක්ලික් කරලා පෙන්නන මෙතන මේ කකුඩ හට මෙතන බලා ගන්නකොට right මෙන්න මේ ක්ලික් කරලා තමයි ඔයාලා ජොබ් එකට ඇප්ලයි කරන්න තමයි ඇප්ලයි කරනවා. මෙන්න මේක ක්ලික් කරන තමයි දැන් අපිට මෙතන වෙරිෆයි කරන්න ඕනේ. මෙතන අපේ account එක වෙරිෆිකේෂන් එක කළා තමයි මේක අපිට වැඩ කරන්න අවස්ථාව තියෙන්නේ. right මම ඊළඟ වෙබ්සයිට් එකට යන්න. ඊළඟ වෙබ්සයිට් එක මෙතන මේ iFreelance කියලා කියන්නේ මේක අලුත් සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නේ නැති freelance website එක තමයි මේක මම website එක මෙතන ඔයාලට පුළුවන් iFreelance කියලා search කරන්න පුළුවන්. මෙතන මේ iFreelance මෙතන freelancing මේ iFreelance.com කියන වෙන website එකක් පුළුවන් එයාකට. මේ iFreelance එකේ බලා ගන්න පුළුවන්. ඒකෙත් අර ඉස්සෙල්ලා ගිහුවා IT service වලට දාලා අපිට sales and marketing logo and branding IT service ඒ විදිහට තමයි අපිට මේ විදිහට categories බලා ගන්න පුළුවන් මෙයාකට. හරි මම account එකක් හදලා පෙන්නන්න මේකේ sign up කෙනෙකුට click කරන්න පුළුවන් මෙයාකට. right මම ඊළඟ වෙබ්සයිට් එක නම් ඊළඟ වෙබ්සයිට් එක මෙතන මේ people per hour කියලා කියන මේක නම් අපිට ගොඩක් හොඳ වෙබ් එකක් හඳුනන්න පුළුවන්. මෙතන මේ people hour එක මුලින්ම account එකක් හදලා මෙතන වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මෙතන peopleperhour.com මේකත් අර ඉස්සෙල්ලා ගිහුවා අපිට මෙතන අර වගේ පොඩි ස්කිල් සෙල් කරලා තමයි මේක අපිට රන් කරන්න තියෙන්නේ. අර ඉස්සෙල්ලා වගේ කැටගරි බලා ගන්න පුළුවන් අපිට. මෙතන ඕල් කැටගරි දාලා බලා ගන්න පුළුවන්. මේකේ දැන්ට තියෙන ගොඩක් තියෙන ඔක්කොම කැටගරිස් පිළිබඳව අපිට විස්තර මේ පොපියුලර් කැටගරිස් කියලා විශාල ප්‍රමාණයක අපිට කැටගරිස් මෙතන අපිට බලා ගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් මෙතන how bits work කියලා දිනවා. මේ ක්ලික් කළා මේ කොහොමද වැඩ කරන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් මේක. ඒකේ මෙතන තමන්ගේ දින ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොජෙක්ට් එක වලට මේකේ ඉන්න ෆ්‍රීලාන්සර්ලාව කරගන්න පුළුවන්. ඒගොම තමන්ට earn කරන්න ඕන නම් මේකේ තියෙන පුද්ගලින්ගේ ෆ්‍රීලාන්ස් වැඩ කරලා අපිට ඒක earn කරන්න. එහෙම earn කරන්නත් පුළුවන්. මම ක්ලික් කළා වෙනනම් මෙතන ඩිසයින් කියන එකට අදාළව තියෙන jobs සහායකයා දාලා payment එක ඩිසයින් ගත්තොත් ඩිසයින් කියන එකට අතුරු කරගෙන මෙතන sub category බලා ගන්න පුළුවන්. මෙතන graphic design, logo design විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙතන logo design කෙනෙකුට ක්ලික් කරලා වෙනනම් මේ ආකාරයට right logo design ගත්තොත් බලා ගන්න පුළුවන්. මෙතන logo design $15 සිට $25 155 ඔය price range වලට බලා ගන්න පුළුවන්. logo එකක් develop කරන පුද්ගලයාට ගෙවන්න ඕන ගාණ තමයි මේ තින්නේ.
ඩොලර් 10 20 සිට තමයි ඊළඟ ප්‍රයිස් එක තියෙන්නේ. ටත් තමාට තියෙන මේ වගේ ගිග් එකක් ප්‍රොමෝට් දාගන්න තමයි ගිග් එකක් දාලා අපිට කරන්න පුළුවන්. ඊට මුලින්ම account එකක් හදලිමු. මෙතන sign up button එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් register වෙන්න පුළුවන්. අපිට ගිලින්ම Google එක හරහා හදා ගන්න පුළුවන්. Facebook account එක දෙනවා. Facebook එක හරහා අපිට control වෙන්න පුළුවන්. මම මේකට email එක භාවිත කරලා account එක හදලා පෙන්නන්න. මෙතන අනිවාර්යෙන් මෙතන I want to work as a freelance කියන එක තමයි දෙන්න ඕනේ. ඔයාලා වැඩ කරන බලාපොරොත්තු වෙන freelancer කෙනෙක් විදිහට. ඊට පස්සේ මෙතන sign up දෙන්න පුළුවන් මේකට. ඊළඟට email address එක තමයි දෙන්න තියෙන්නේ. තමන්ගේ Gmail ලිපිනේ මොකක් හරි email ලිපිනයක් වැඩ කරන valid email account එකක් දෙන්න පුළුවන්. මම මෙතන වගේ Gmail address එක මෙතන copy කරගන්න මේ ආකාරයට. copy කරගෙන එලවන්න පුළුවන්. මෙතන first name එක තමන්ගේ first name එක දාන්න තමයි තියෙන්නේ දෙවෙනියට. දෙවෙනියට දාන්න තියෙන last name එක. ඊට අපිට email address type කරන්න. ඊට පස්සේ මේ තුන්වෙනියට password එක ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ මෙතන මේ sign up කියන බටන් එක. right දැන් ගන්න තියෙන ඔයාලගේ inbox එක check කරන්න පුළුවන්. මෙතන මේ mail එකක් ඇවිල්ලාදී මේ people per how එකේ you one step away from active people how account please click below your email address. මේ අනිවාර්යෙන් click කරන්න ඕනේ. මෙතන activate account කියලා වටේ click කරනවා. අපේ account එක activate කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් click කරනවා. click කරලා පස්සේ මෙයාගේ මේ window එකට අනිවාර්යෙන් ඔලයි. දැන් මෙතන අපිට profile picture එකක් තියෙනවා upload කරන්න පුළුවන්. මෙතන job title එකක් තියෙනවා. මෙතන job title එකට තමන්ගේ job title එක තමයි දාන්න තියෙනවා. මම දාගන්න මෙතන logo design කියලා මම මේකට මම job title එක මම දාගන්නම් මගේ. right මම job title එකක් දාගත්තා. දැන් අපිට skill එක තියෙනවා. මම skill එකකට දාගන්න බලාපොරොත්තු වෙනවා මෙතන. logo design කියන option එක. මෙතන about to කියලා අපිට පොඩි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. මම දාගන්නම්. ඊට පස්සේ මෙතන location එක දාගන්න. location එක hour rate එක GBP 6 තමයි අවම මේ විදිහට. එයාගේ මිස් තමන් කතා කරන භාෂාව දාන්න පුළුවන්. ඊට පස්සේ submit දෙන්න පුළුවන් අපේ application එක. right අනිවාර්යෙන් මෙන්න මෙතන මේ free කියන එක දෙන්න පුළුවන් අපිට walking 7යි කියන දැන් දින 7ක් ඇතුළත ඔයාලා අනිවාර්යෙන් application එක මේ approve වෙයි mail එකක් ඇවිල්ලා දැන් වලට ඔයාලගේ application එක තව ඔයාලා ගත්ත මේකට රිෂුනා කියලා අනිවාර්යෙන් mail එකක් එයි. right ඔය තමයි මේකේදී ඉන්නේ. අනිවාර්යෙන් ඔයාලට මේ කරා වැඩ කරන්න නම් මේ application එක අනිවාර්යෙන් approve වෙන්න ඕනේ. දින 7ක් උපරිම වශයෙන් බලන් ඉන්න වෙනවා. අනිවාර්යෙන් දින 7ක් ඇතුළත approve application එක අනිවාර්යෙන් approve වෙන්න ඔයාලට මේ කරා වැඩ කරන්න පුළුවන්. right මම ඊළඟ වෙබ්සයිට් එක යන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙතන trust මේ මෙතන trust plus jobs trust මේක නම් අපිට ගොඩක් දන්නේ නැති අලුත්ම වෙබ්සයිට් එකක් මේ trustplus.com කියලා කියන්නේ. මම මෙතන වෙබ්සයිට් එකට යන්න. right මම මෙතන බලා ගන්න job යටතේ විශාල ප්‍රමාණයක් job තියෙනවා. මෙයාකට බලා ගන්න මෙතන group gigs අපිට ගොඩක් හොඳ පොඩි වැඩ කරලා අපිට run කරන්න පුළුවන් හොඳ freelance website එකක් තියෙනවා. ඒක නම තමයි මෙන්න මේ Pico Worker කියලා search කරන්න පුළුවන් මේකට. හරි මෙතන
sproutgeeks.com. මෙතන sproutgeeks.com කියන මෙන්න මේ වෙබ්සයිට් එන්න පුළුවන් sproutgeeks.com. මේක සාමාන්‍යයෙන් ගත්තොත් මෙතන ගොඩක් පොඩි අපිට සාමාන්‍යයෙන් පොඩි වැඩ තමයි කරන්න තියෙන්නේ. අපිට විශාල මේ ලොකු වැඩ කරන්න නෑ මේක අරන් කරන්න පුළුවන්. පොඩි වැඩ කරලා අරන් කරන්න පුළුවන් platform මේක. ෆ්‍රීලාන්සින් යන කෙනෙක් බලා ගන්න මේක අපිට විස්තර මේ කොච්චර මෙයාලා earn කරලා තියනවද මේ කියන පුද්ගලයන් last complete tasks එකේ වගේම last මෙයාලා අරගත්තු withdrawal පිළිබඳව අපිට සම්පූර්ණම බලා ගන්න පුළුවන්. එයාලගේ profile එක උනත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. එයාලගේ දැන්ට තියෙන profile එක. මෙතන බලා ගන්න පුළුවන් එයාලා කොච්චර earn කරපු පුද්ගලයන් මේකෙදි දැන්ට ඉන්නවද කියලා අපිට මෙතන live මේක අපිට update වෙනවා මේ last complete task එක. දැන් අපිට account එකක් හදාගෙන ඉමු. මේකෙදි ඒ වගේම මෙතන explore gigs කියන එක දීලා දැන්ට මේකේ තියෙන මේ gigs බලා ගන්න පුළුවන්. මේකෙදි මෙතන මේ reviews බලා ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ reviews කියන එක තියෙන එතන මෙතන බලා ගන්න පුළුවන් high quality WordPress post වගේ මේ සාමාන්‍යයෙන් තමන්ගේ skill එක මේකේ sell කරන්න තමයි තියෙන්නේ කියන තමන්ගේ දක්ෂතාවය දෙනවා. මෙතන ගිග් එක විතර මෙතන දාගෙන විතරයි තියෙනවට ලීසිම මම account එකක් හදාගෙන ඉන්න මෙතන sign up කියන උඩ ක්ලික් කරලා මෙතන අපිට දාන්න පුළුවන් තමන්ගේ real name එක දාන්න තියෙන්නේ. right මෙතන තමන්ගේ email address එක දාන්න තියෙනවා. මමගේ email එක දාගන්න තියෙන ඊට පස්සේ මෙතන දෙන්නේ මේ password එක ඇතුළට ගන්න පුළුවන් තමයි මේ ආකාරයට. සායමත් confirm කරන්න පුළුවන් password එක. ඊට පස්සේ nickname එක දාගන්න පුළුවන් මේ ආකාරයට. අපිට මෙතනින් country එක select කරන්න වෙන්නේ මේ ආකාරයට. right දැන් බලා ගන්න පුතේ I am employee worker කියලා දානවා තමයි. වල මුදල් උපයන්න බලාපොරොත්තු වෙන මේකේ අනිවාර්යෙන් දෙනවා I am worker කියන එක දෙන්න ඕනේ දීලා. මෙතන ටික් දෙක දාන්න ඕනේ මේ ආකාරයට ටික් දෙක දාලා sign up කියන බටන් උඩ ක්ලික් කරන දා තියෙන ඊට අපේ account එක බොහොම ලේසියෙන් මෙතන create වෙනවා. ඊළඟට අපිට අපේ account එක verify කරන්න ඕනේ. නැත්නම් අපේ account එක confirm කරන්න ඕනේ අපේ pickwork account එක. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ මේ ආකාරයට මෙන්න මේ ආකාරයට mail එකක් කියලා තියෙයි welcome to sprout gigs කියලා අනිවාර්යෙන් එළවෙති mail එකක් මෙතන ක්ලික් කරන තමයි තියෙන්නේ. මෙන්න මේ URL එක වලට ක්ලික් කරන තමයි තියෙන්නේ. ක්ලික් කරපු ගමන් අපේ ගිණුම ඇක්ටිවේට් වෙනවා. බලා ගන්න අපේ account එක ඇක්ටිව් වෙලා තියෙනවා. දැන් බලා ගන්න පුළුවන් මේ browse gig යටතේ මේකේ තියෙන gigs වර්ග ප්‍රමාණය මේ gig ටික බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට gig දා ගන්න නම් අනිවාර්යෙන් මෙන්න මෙතන KYC මේ verification එක සහ අපිට advanced level එකට එන්න ඕනේ කියලා කියනවා. කියන්නේ මේකේ advanced level එකට වගේම මෙතන මේ විදිහට ආවට පස්සේ අපිට මේකේදී දා ගන්න තියෙන්නේ අදාළ job එක. right දැන් මෙතන ඔයාලට find jobs කියලා අපිට මේ කරා job work හොයා ගන්නත් පුළුවන්. මේකෙදි ඒකේ options දෙකක් තියෙනවා අපිට earn කරන්න පුළුවන්. මෙන්න මේකෙදි අපිට පොඩි tasks වර්ග තමයි කරන් තියෙන්නේ. website වල sign up වෙන්න, ඒ වගේම අපිට account create කරන්න, ඒ වගේම මෙතන අපේ app මේ mobile app download කරනවා වගේ tasks වර්ග කරලා අපිට earn කරන්න පුළුවන්. මෙන්න මේකෙදි මම එකක් click කරලා පෙන්නන්න. අපිට survey complete කරනවා වගේ දේවල් අපිට complete කරන්න තමයි මේක අපිට කරන්න තියෙන්නේ. ඒක හරහා අපිට කල මේකට withdraw ගන්න පුළුවන්. මේක මම withdraw ගන්න හැටි කියලා දෙන්නම් අපිට